මිනිස්සු සල්ලිත් එක්ක ගනුදෙනු කරද්දී කරන වැරදි කීපයක් ගැන අපි කතා කරමු. උදාහරණයක් විදිහට අපිට ගෙයක් ඕනේ. අපි ගෙයක් ගන්නවා කියලා අපි පවුලේ දෙතුන් දෙනා ඉන්නේ. අපි ගන්නවා තට්ටු 3-4ක ලොකු ගෙයක්. ඉතින් අපිට මේක ඇත්තටම අවශ්‍යද? ගෙයක් හදන්න ගියත් අපි දරා ගන්න බැරි මුදලක් වියදම් කරලා අපි ලොකු ගෙයක් හදා ගන්නවා ඉස්සෙල්ලම. ඉතින් සමහරවිට ඔයගොල්ලෝ දැකලා ඇති ගෙදරට වැඩිය ලොකු ගේට්ටුවක් තියෙනවා මේ සමහර ගෙවල් වල. ඉතින් ඇත්තටම අපරාධනේ සල්ලි. ඉතින් මේක අපි කරන්නේ මොකටද? ඒක අපි කරන්නේ වෙන කෙනෙකුට පේන්නද? අපේ අවශ්‍යතාවයටද? අන්න ඒව ගැන අපි පොඩ්ඩක් කල්පනා කරන්න ඕනේ අපේ එදිනදා සල්ලි සමග ගනුදෙනු කරද්දී. ඒ එක්කම අපි වාහනයක් ගැන කතා කරමු. වාහනයක් මිනිසුන්ට ඕනේ. හැබැයි ඒ ඕන වාහනේ තොත් අපි ලක්ෂ 30ක් 40ක් දීලා අපිට අවශ්‍යතාවයට සරලන වාහනයක් ගන්නවද? එහෙම නැත්නම් අපි ලොකු ෆයිනෑන්ස් එකක් කරලා ණයක් අරගෙන ලක්ෂ 100ක් 200ක් 500ක් වෙන්න ලොකු වාහනයක් ගන්නවද? අපේ මොකක්ද අවශ්‍යතාවය? කෝකද අපිට සරලන්නේ මෙන්න මේ අපේ ජීවිතයේ ඒ මොහොතට සරලන වාහනේ මොකක්ද කියන එක අපි තීරණය කරන්න ඕන. ඒකම අපි ක්‍රෙඩිට් කාඩ් එකක් ගමුකෝ. ඇත්තටම ඔයාගේ ක්‍රෙඩිට් කාඩ් එක යූස් කරන්නේ ඔයාට අවශ්‍ය දේවල් ගන්නද? ඔයාගේ ක්‍රෙඩිට් ලිමිට් එක ලක්ෂ 5ක් වෙන්න පුළුවන් 10ක් වෙන්න පුළුවන්. අපි ක්‍රෙඩිට් කාඩ් එක හරියට පාවිච්චි කරේ නැත්නම් අපි අනවශ්‍ය දේවල් අරගෙන අපේ ලිමිට් එක ඇතුළේ යූස් කරනවා මේක. සාමාන්‍යයෙන් කොච්චර අනවශ්‍ය දේවල් ක්‍රෙඩිට් කාඩ් එක වියදම් කරලා ගන්නවද? ඇත්තටම අපි එදිනදා ජීවිතේ ගත්තොත් මමත් එක්කම අපි ක්‍රෙඩිට් කාඩ් එක යූස් කරලා කොච්චර අනවශ්‍ය දේවල් ගන්නවද? හරි. සෑම් කොඩි ඉන්නේ නවසීලන්තේ. දැන් නවසීලන්තේ ජීවත් වෙන ලංකාවය ගත්තත් මේ වගේ මුදල් එක්ක ගනුදෙනු කරද්දී මේ ඔයා කියපු විදිහේ අනවශ්‍ය ගනුදෙනු සිද්ධ කරනවද? නවසීලන්ත කියලා කිසි වෙනසක් නැහැ. ඇත්තටම කියනවා නම් ඒක අර ශ්‍රී ලංකන් රුපීස් නුයි නිව්සීලන්ත ඩොලර්ස් නුයි අතර විතරයි වෙනස. අපේ කරන්සි විතරයි. කරන්සි විතරයි වෙනස. මිනිස්සුන්ගේ හැදියාව මිනිස්සු ඩේ ටු ඩේ කරන ගනුදෙනු කරන රටාව එකමයි. ඉතින් ඒකල කිසිම වෙනසක් නැහැ. අපි මම දකින්න විශේෂ දෙයක් තමයි නවසීලන්තයේ මිනිස්සු ආපුවාම මෙහි ස්ටැබ්ලිෂ් වෙන්න ටිකක් කල් යනවනේ. එතකොට අපි අපේ රිසෝසස් මෙහි තියෙනවා හරි අඩුයි ලංකාවේ වගේ නෙමෙයි. අපි හැමදේම තනියෙන් කරගන්න ඕනේ. එතකොට අපි මම දකින විශේෂ දෙයක් තමයි නවසීලන්තයේ ඉන්න ලංකාවේ අයගේ අපි හැමදේම පොඩ්ඩක් කල් දානවා. ඒ කියන්නේ අපි මේක හිට කරාට කමක් නැහැ. මේක අපි අනිද්දාට කරන්න. මේක ඊළඟ අවුරුද්දේ කරන්න. ඉතින් අපේ ෆයිනෑන්ස් සම්බන්ධ දේවල් අපි හැම වෙලාවෙම පස්සට දාලා මොකද අපි ඩේ ටු ඩේ හරි බිසි. ඉතින් ඒ බිසි කමට අපි ඩේ ටු ඩේ දේවල් කර කර ඉන්නවා මිසක් අපේ ෆයිනෑන්ස් සම්බන්ධ දේවල් වලට අපි කාලයක් යොදවන්නේ නැහැ. ඉතින් මම ඒක තමයි දකින ලොකුම අඩුපාඩුව. මේ වගේ රටකට ආපුවම මේක ලංකාව වෙන්න ඕනේ ඕනම පිට රටකින් මේ වගේ රටකට එන අයගේ දකින රටාවක් තමයි මම මිනිස්සු Tamanට අවශ්‍ය දේ අවශ්‍ය වෙලාවෙ කරන්නේ ඒක පොඩ්ඩක් කල් දානවා. මොකද්ද සෑම් කොඩිගේ ඇඩ්වයිස් එක? ෆයිනෑන්ස් සම්බන්ධ දේවල් වලට කාලය ලොකු ඉම්පැක්ට් එකක් තියෙනවා. ඒ හින්දා මගේ ඇඩ්වයිස් එක නම් කල්මරමර අයින් නැතුව ෆයිනෑන්ෂල් ඇඩ්වයිසර් කෙනෙක් හම්බෙලා හොඳ ඇඩ්වයිස් එකක් ගන්න.